සුබ දවසක් වේවා යාළුවනේ. මම අද ඔයාලට කියලා දෙනවා YouTube එකෙන්ම ඔයාලට කොහොමද AI වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා. හරිම සරල ක්‍රමයක් තියෙන්නේ. අපි බලමු එහෙනම් කොහොමද ඒක කරන්න කියලා. හරි එහෙනම් ඒක කරන්න අපි මුලින්ම කරන්න ඕන මෙතන තියෙනවා පහළ ධන ලකුණක්. ඒක ටච් කරන්න ඕන. ඊළඟට මෙතන දකුණු පැත්තේ ඉහළ කෙළවරේ තියෙනවා අයිකන් එකක්. ඒක ටච් කරන්න ඕන. මෙතන ක්‍රම කීපයක් තියෙනවා. ඩයිනෝසරයෙක් ඉන්න එකක්, ඒ වගේම හිමේ යන එකක්, ඒ වගේ මම මෙතනින් තෝරගන්නවා ඩයිනෝසරය ඉන්න එක. ඒක තෝරලා මෙතන තියෙනවා ධන ලකුණ. ඒ කියන්නේ ඔයාලගේ ඉමේජ් එකක් මෙතෙන්ට ඇඩ් කරන්න ඕන. ඔයාගේ මුළු ශරීරයෙන් පේන එකක්. මම මෙහෙම ටච් කරලා මම මෙතනින් ෆොටෝ එකක් තෝරනවා. දැන් මෙහෙම තෝරලා මම මෙතන මෙන්න මේ ටික වෙයිට් කරනවා. ඊළඟට මම මෙතන ක්‍රියේට් කියන එක ටච් කරනවා. මේක ක්‍රියේට් වෙන්න පොඩි කාලයක් යනවා. ඒ කියන්නේ මේකේ 100% පිරෙනකන් අපිට ඉන්න වෙනවා. ඊළඟට මට මෙන්න මේ වගේ ලස්සනට මූණ ඉරියව් පවා ලස්සනට වෙනස් කරමි. ලස්සන වීඩියෝ එකක් ජෙනරේට් කරලා ලබා දුන්නා. ඊළඟට ඔයාලට තියෙන මෙතන next කියන බටන් එක ටච් කරලා මෙතන next කියන එක ටච් කරලා මේකට අවශ්‍ය ටයිටල් එකක් දීලා මෙතන upload short කියන එක ටච් කරන්න දෙන්න. හරි ඊළඟට මම ඔයාලට කියලා දෙන්නේ YouTube එකේ ෆොටෝ එකක් දීලා ඒකෙන් වීඩියෝ එකක් ජෙනරේට් කරන්නේ කොහොමද කියලා. ඒක කරන්න මම මෙතන පහලින් තියෙන ධන ලකුණ ටච් කරනවා. ඊළඟට මෙතන දකුණු ඉහළ කෙළවරේ තියෙනවා AI icon එක. ඒක මම ටච් කරනවා. එහෙම ටච් කරාම මෙන්න මේ වගේ තැනකට එන්නේ. මෙතන තියෙනවා create video, make me move. ඊළඟට තියෙනවා photo to video. ඒක මම ටච් කරනවා. ඊළඟට එන්නේ මෙන්න මේ වගේ තැනකට. මෙතනින් මම පළවෙනි ෆොටෝ එක සිලෙක්ට් කරනවා. ඊළඟට එන්නේ මෙන්න මේ වගේ තැනකට. එතන ඔටෝ ජෙනරේට් වෙනවා මේකට අදාළව වීඩියෝ එකක් හදන්න. ඊළඟට පහළ තියෙනවා ඊසල එක අයිකන් එකක්. ඒක මම ටච් කරනවා. ඒක ටච් කරාම මෙන්න මේ වගේ වීඩියෝ එකක් ජෙනරේට් වෙනවා. ඊළඟට මේක 100% වෙනකන් අපිට පොඩි කාලයක් ඉන්න වෙනවා. එයාලා දැන් මේක වීඩියෝ එකක් ජෙනරේට් කරනවා. ඊළඟට අපිට මෙන්න මේ වගේ ලස්සනට වීඩියෝ එකක් ජෙනරේට් කරලා ලැබෙනවා. මෙතන තියෙනවා යට කන්ටිනියු කියලා. ඒක අපි ටච් කරන්න ඕන.
ඊළඟට මෙතනින් done කියන එක ටච් කරන්න ඕන. ඊළඟට මෙතන හරි ලකුණ ටච් කරනවා. ඊළඟට මෙතන next කියන එක ටච් කරනවා. දැන් ඔයාලට තියෙන මේකට ගැලපෙන ටයිටල් එකක් දීලා මෙතන පහළ තියෙනවා upload short කියලා ඒක ටච් කරා. හරි ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් ටයිප් කරලා කොහොමද වීඩියෝ එකක් ජෙනරේට් කරන්න කියලා. ඒකට මම මෙතන තියෙන දල් ලකුණ ටච් කරනවා. ඊළඟට එන්නේ මෙන්න මේ වගේ තැනකට මෙතන AI icon එක මම ටච් කරනවා. ඊළඟට එනවා මෙන්න මේ වගේ තැනකට මෙතන තියෙනවා create video, make me move, photo to video, image, background ඒ වගේ ඔප්ෂන් ගොඩක් තියෙනවා. මම මෙතනින් create to video කියන එක ටච් කරනවා. ඊළඟට මම මෙතන ටයිප් කරනවා cat play cricket කියලා. දැන් මම මෙතන තියෙන create කියන එක ටච් කරනවා. ඊළඟට අපිට මේ වීඩියෝ එක ජෙනරේට් වෙනකන් ඒ කියන්නේ මේක 100% වෙනකන් පොඩි කාලයක් බලාගෙන ඉන්න වෙනවා. ඊළඟට මෙන්න මේ වගේ ලස්සන වීඩියෝ එකක් අපිට ජෙනරේට් කරලා ආවිල්ලා තියෙනවා. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙන next කියන එක ටච් කරන්න. ඊළඟට මෙතන තියෙනවා next කියන එක ටච් කරනවා. දැන් ඔයාලා මේකට කැමති ටයිටල් එකක් දීලා upload short කියන එක ටච් කරන්න.